ආයිබෝන් හැමෝටම මම දැන් ඉන්නේ ඉතාලියේ ඊස්කයා දූපතේ. ඉතින් මේ ඊස්කයා දූපතේ කන්ද මුදුනේ තියෙන ලස්සන view point එකක්. ඉතින් මේ view point එකට ආපුවාම ඊස්කයා දූපතේ තියෙන ලස්සන සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ආපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ඉර බැහැගෙන යන විදිය, වටපිටාවේ තියෙන දූපත් ටික, ලස්සන මුහුද, ඒ වගේ ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ආවේ සමර් කාලේ නෙමෙයිනේ, සීත කාලේ නිසා මිනිස්සු ටිකක් අඩුයි. හැබැයි අද ටිකක් රස්නේ. මොකද අවුව ටිකක් පායලා තිබ්බ නිසා ඇඟට ටිකක් පහසුවකුත් දැනුණා. රස්නයක් කියන්නේ ඉතින් අර අවුව කාලේ තියෙන රස්නේ නෙමෙයි. ඉතින් අර සනීප රස්නේ. අන්න එහෙම රස්නයක් තමයි ඇඟට දැනුනේ. ඉතින් මමත් අද මෙතනට ආවේ ඉතින් මේ ලස්සන බලලා යන්න කියලා. ඉතින් විශේෂයෙන් ඉතාලියේ ඉන්න කෙනෙක් නම් මේ තැනට එන්න හිතාගෙන ඉන්නවා නම් හරි පහසුවෙන් එන්න පුළුවන්. නාපෝලියට ඇවිල්ලා නාපෝලියේ ඉඳන් යුරෝ 12යි නැවේ ටිකට් එක වෙන්නේ. එතනින් බැහැලා, ඒ කියන්නේ ඊස්කියා වලින් බැහැලා 198 බස් එකේ ගොත් මෙතන එන්න පුළුවන්. ඉතින් ඒක හරි අමාරු නෑ. විනාඩි 40ක වගේ කාලෙකින් මේ view point එක ගාවට එන්න පුළුවන්. ඉතින් ඊස්කියා වල තියෙන ලස්සන තැන කිව්වොත් එහෙම ඉතින් මෙතනනේ මිනිස්සු විශේෂයෙන් එන්නේ. විශේෂයෙන් සංචාරකයෝ. හැබැයි සීත කාලේ නම් සංචාරකයෝ ටිකක් අඩුයි. ඒත් කීප දෙනෙක් නම් හිටියා. පහලෙන් ඔය පේනවා සංජෝවානා, එතකොට සර්දේනියා, ඊට පස්සේ කාප්‍රි, අමල්ෆි, ප්‍රොෂීඩා, ඒ ඔක්කොම දූපත් ටික මෙතන පේනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඉර බැහැගෙන යන වෙලාවට මම ආපු නිසා මට ඒකත් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වෙලාවේ අර ෆොටෝස් වලට ආස කෙනෙක් හිටියා නම් ඉතින් මාරම වටිනවා. ඉතින් ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් මේ වගේ සුන්දරත්වයක් ඉතින් බලන්න මමත් ඉතින් ආවා. ස්තුතියි ඔයාලට.